වාස්තු විද්‍යාවට අනුව පැල හොයනවා නම් ඔයාගේ ගෙදරට මෙන්න මේ වීඩියෝ එක ඔයාට. අංක 1 අපිට ගන්න පුළුවන් තුල්සි පැල. මේ පැල ගෙදර නැගෙනහිර දිශාවට වගේ වෙන්න තිබ්බහම සෞභාග්‍ය සතුට සාමය ගෙදර පවතිනවා කියලා වාස්තු විද්‍යාවේ කියලා තියෙනවා. ඊගාව එක තමයි අපි හැමෝම දන්න මනි ප්ලාන්ට්. මේ ප්ලාන්ට් එක දකුණු නැගෙනහිර දිශාව හෝ උතුරු දිශාවේ පස්සල හදන්න පුළුවන් නම් ගෙදර සාමය සතුට ධනය ගලාගෙන එනවා කියලා වාස්තු විද්‍යාවේ අපිට කියලා දෙනවා. ඊගාව පැලේ තමයි පීස් ලිලි පැල. මේ පැලේ ඔයාගේ ගෙදර බෙඩ්රූම් වල එහෙම නැත්නම් අපිට සාලේ මේ ඕනම තැනක තියන්න පුළුවන්. මේ පැලෙන් සතුට සෞභාග්‍ය වගේම හොඳ ඔක්සිජන් නිපදවන නිසා පීස් ලිලි වාස්තු විද්‍යාවේ කියලා තියෙන හොඳ පැලයක් කියලා. ඇරක ෆාම්. මේ ෆාම් වර්ගයේ ඔයාට පුළුවන් ෆාම් එක නිවස ඇතුළත තියන්නත් එළියෙන් තියන්නත් පුළුවන්. නැගෙනහිර දිශාවට මේ ප්ලාන්ට් එක ගොඩක් හොඳයි කියලා කියනවා. ඉතින් ධනෙ ගලාගෙන එනවා කියලා වාස්තු විද්‍යාවේ කියලා තියෙනවා. බැම්බෝ ප්ලාන්ට් දකුණු නැගෙනහිර පැත්තේ තියන්න ධන වාසනාව ගේනවා කියලා තමයි කියන්නේ. ස්නේක් ප්ලාන්ට් ඔයාගේ බාත්රූම් එකට, ඔයාගේ බෙඩ්රූම් එකට, ගෙදරට, ඔෆිස් ටේබල් මේ ඕනම එකකට සුදුසුයි. මෙයා නම් විද්‍යානුකූලවත් ඔප්පු වෙලා තියෙනවා, වාස්තු විද්‍යානුකූලවත් ඔප්පු වෙලා තියෙනවා. හොඳම ප්ලාන්ට් එකක් කියලා. මෙයා යා බෆරින් මෙයා හොඳ ඔක්සිජන් ප්‍රමාණයක් රැටත් මේ පැලේ ඔක්සිජන් ඉපදවනවා. ඉතින් ඔයාලට ස්ට්‍රෙස් එක අඩු කරන නියම පැලයක් තමයි ස්නේක් ප්ලාන්ට්. හැමෝම දන්නේ කොහොඹ පැල. කොහොඹ තිත්ත වුණාට හොයාට ගොඩක් වටින පැලයක්. වාස්තු විද්‍යාවේ වගේම විද්‍යානුකූලවත් කොහොඹ කියන හොඳ පැලයක්. හොඳටම ඔක්සිජන් ඉපදවන හොඳ පැලයක්. මෙයාව ගෙදර දොරකඩට චුට්ටක් එහායින් තියන්න කියලා තියෙනවා. ඉතින් මේ ප්ලාන්ට්ස් වාස්තු විද්‍යානුකූලව හොඳයි වගේම ප්ලාන්ට් කියන්නේ කොහොමත් හොඳ දෙයක්. ඉතින් මම චුට්ටක් රිසර්ච් කරලා බලලා ඒක කිව්වා ඇරෙන්න. පැල කියන්නේ ගොඩක් හොඳ දෙයක්. ඔයාගේ නිවසේ ඔයාගේ ගෙදර මිදුලේ හදන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්න මේ වගේ වීඩියෝ බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.